ඇමතිවරයාට එන්න තිබ්බ චෝදනාව සමාජයෙන් මේ ගෙන සතස පිටට දාලා අපි නෙවෙයි සතසෙන් ඒ කියන්නේ ඇමතිට ප්‍රසිද්ධියකෝ අපි රාජ්‍ය ලුණු ගන්නවා හැබැයි සතස ගන්න සතසේ 100ක් වැහිලා ධම්මික පෙරේරාට 100ක් අරින්නත් පුළුවන් කමකුත් තියෙනවා සහනාධාර බෙදාහරින් සහනාධාරයෙන් කොට සැමන් ටින් එක රුපියල් 100ක් අඩුවෙන් දෙන්නේ මේකෙන් සුදු ලුණු ටික අඩුවෙන් දෙන්නේ මේකෙන් සීනි අඩුවෙන් දෙන්නේ මේකෙන් ඉතින් මේකට රැවටිලා තමයි මේ 68 ලක්ෂයක් වෙච්ච මිනිස්සු ටික සතසහරා බඩු ගන්න පුළුවන් කියලා සතස දියුණු වෙයි සුපිරියට යයි සවස නිකන් සුපර් මාකට් ලෙවල් එකේ තෝරන මේකෙන් තමයි අපේ සහෝදරවරු එකතු වෙලා හැමතැනම මේ සතස මාර විදිහට ඩෙවලොප් කරනවා කියලා හිතාගෙන මිනිස්සු ඡන්දෙ දුන්නා රාජ්‍ය ව්‍යවසාය නිකුරන්නේ නැහැ ඒක හොඳයි රාජ්‍ය ව්‍යවසාය විකුණන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා දැන් කරන්නේ වහලා දානවා බැලුවම මොකද වෙන්නේ පහලව දැම්මම මොකුත් නැහැ රජයේ මැදිහත්වීම ලබා දෙන්න නොහැකි වුණොත් බඩු මිල පාලනය කරන එක අද කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. එයාගේ කඩේ අපේ බෝඩ් එකෙන් බඩු විකුණන්න පුළුවන්. එයා තමයි කඩේ කරගෙන යන්නේ. මිලියන 22000ක් පාඩුයි අපේ මෙයාට. එහෙම එකක් අපිට බාර දුන්නා. තව මිලියන 11000ක් ගෙවන්න තියෙනවා සප්ලයිස් වල. දැන් පාඩුයි කියලා වැඩක් නැහැ. දැන් ඕගොල්ලන්ගේ අතේ තමයි පාඩුව තියෙන්නේ. දැන් ආපහු 70 අවුරුද්ද වෙනලා වැඩක් නැහැ. මෙතන විද්‍යාවනේ මේ කරන්නේ. ඒසොර විකුණන ගමන් පස්සේ ඔකම විකුණන්නේ රජයේ දේපල විකුණන්න කොහොමද අපේ රට ජාතිය විනාශ කරන්න මු කියන තමයි මිනිස්සු වෙන්නේ. හැබැයි මේ සහෝදරයා මේක පාඩු. මේක අවුරුදු 70 තිස්සේ මේක විනාශ කරලා තියෙන්නේ. මේ බර තවදුරටත් ජනතාවට දෙන්න බෑ. කල්පනා කරලා බලන්න. ඒක අපි වහලා දානවා. මේ රට වෙනුවෙන් මේක වහලා දාන්න ඕනේ. ඊළඟ මිනිස්සු අන්න සහෝදරයා මේ වෙන්න සහෝදරයෝ. උපකාර ක්‍රමයට තමයි ගොවියෝ ඔක්කොම එකට එකතු වෙලා ඔයගොල්ලෝ බිල තීරණය කරලා මේක දෙන්න ඕන. එහෙම කිව්වේ අවසානයේදී අපි බෝඩ් දාලා දෙන්නම්. ඕගොල්ලෝ කඩයක් දාන්න කියලා ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. හොඳයි. හැබැයි මේක තමයි ධනවාදයේ තක්කඩි වර්ජන. පුද්ගලිකාංශයේ වැදගත් රස්සාවක් කරලා වැදගත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඒ වගේ චොර වැඩක් දුන්නාන් පස්සේ ඒ මිනිස්සුන්ට ආත්මගරුත්වයත් එක්ක නෙවෙයි කරන්න බෑනේ. සතොස කරගන්න බැරි වෙච්ච ගම සතොස මොකටද සතොස? අයින් කරන්න. පහළ දාන්න. සමහර මොකටද? අපිට බලේ නෑනේ. අයින් කරන්න. ඒ ඔන්න ඔතනට ඇවිල්ලා අවසානයේදී පාර්ලිමේන්තුවත් මේගොල්ලෝ ඉන්න ගන්නවා. හරිද? يعني මේගොල්ලෝ අර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අත තියන්න ගන්නවා. සුබ දවසක් හැම දිනකටම බොරල්ල හන්දින් මේක තුලා ඉන්නේ ආයුබෝවන් කියලා පිළිගන්නවා අලුත් සතියක් ආයුබෝවන් තාරුක ආයුබෝවන් සමිත් මේ අලුත් සතියේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සුන්ට ඉතාම වැදගත් දෙයක් ගැන මේක සමහර වෙලාවට මේ ජවිපේ ඒගොල්ලෝ ආණ්ඩු බලය ගන්න කලින් ජාතික සම්පත් විදිහට සැලකුවන්නේ සමහර දේවල් ජාතික සම්පත් කියන එක මොනවද කියලා මේ හරි නිර්වචනයක් හරියට හොයාගන්න ඕන හැම මගුලටම ජාතික සම්පත් ගියා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ හිතපු ජාතික සම්පතක් උන් නැතිවීමේ තර්ජනයකට ලක් වෙලා කියලා පොඩි ආරංචියක් කසුකුසුවක් තියෙනවා. මේ ඇවිල්ලා කතා කරන්නේ මේ සතොස ගැන. හරිද? එතකොට සතොස නැති කරනවා කියලා කවුරුත් තාම කියලා නෑ. හැබැයි එහෙම හාවකුවක් තියෙනවා. සතොසට මොකක්ද වෙන්න යන්නේ කියන එක ගැන හාවකුවක් තියෙනවා. මේක කොහෙන්ද එන්නේ? පණිවිඩේ. මේ පණිවිඩ සමිත් මේ දවස් ටික ගැන සමාජ ජාලවල තමයි මේක පළවෙන්නේ. විශේෂයෙන්ම වරුණ රාජපක්ෂ ඒ එතුමාගේ YouTube channel එකේ මේ ගැන විශේෂයෙන් සඳහන් කරා. ඒ වරුණ ආందోලනාත්මක දේවල් කීපයක් එක දිගට පළ කරා. මේ ගැන ආණ්ඩුව පැත්තට කිසිම ප්‍රතිචාරයක් තාම නැහැ සමිත්. මම දැක්කේ නැහැ මේකක් තියෙනවා. මේක උපුරා දක්වලා තියෙනවා ලංකා සී නිවුස් එකේ නේ. ඔව් ලංකා සී නිවුස් එක විතරක් නෙවෙයි ගොඩාක් වෙබ් පිටුවල මේක උපුරලා අරගෙන මේක ගැන කතා කරලා තියෙනවා. මොකද මේක නිකන් කතාවක් විතරක් නෙවෙයි. මේකට යම්කිසි හේතු සාධක තියෙන පාදක වෙලා ඒවත් එක්ක තමයි මේ කතාව ගොඩනගලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සතොස හැයිද කියන එක කියන උපකල්පනයේ හරි මොකක් හරි එකක් එන්න හේතු වෙච්ච තව නිවුස් කීපයක් තියෙනවා. මේ සියල්ල මත පදනම තමයි මේ උපකල්පන. ඔව් ඒකම නිකන් මේ සතොස වහනවා ආණ්ඩුවේ සතොස වහන්න හදනවා එහෙම එකක් නෙමෙයි. ඒකට හේතු වෙච්ච කාරණා තියෙනවා. ඒවට හේතු වෙච්ච පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒකට හේතු වෙච්ච යම් තීරණ තියෙනවා ආණ්ඩුව ගත්ත. ඒ වකට ගැට ගැහිච්ච ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ ගත තීරණ වගේක් තියෙනවා. ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඔව් ඒ සියල්ල සම්බන්ධව අපි සැකවින් සරලව පොඩි විශ්ලේෂණාත්මක විග්‍රහයක් කරගන්න උත්සාහ කරන්නේ. අපි බලමු මේ ඩොට්ස් ටික කනෙක්ට් වෙනවද කියලා. ඒක මේ හැමෝම කියන දේවල් කනෙක්ට් වෙනවද කියලා බලන්න තමයි අපි අවසාන තීරණය ප්‍රේක්ෂකයා සතුයි මොකක් වෙයිද කියන එක පිළිබඳව අපිට දැම්ම කියන්න බෑ. මොකද මේවා තීරණනේ ඩිසිෂන් මේකින් වල තියෙන ඒවානේ. ඒක තීරණයකින් මේව වෙනස් වෙන්න පුළුවන්. එකපාරට හිතෙන්න පුළුවන් නෑ මේක කරනවා, එකපාරට හිතෙන්න පුළුවන් නෑ මේක කරන්නේ නෑ කියලා. ඒ නිසා ඔන්න හැබැයි අපි දැන් මේක පොඩ්ඩක් ලියා ගන්න ඕන. අතොසේ අලෙවිසල් ගණනාවක් වැහැයි කියලා අදහස යන්නේ
සහ ඒත් එක්කම සමාන්තරව පුද්ගලික ව්‍යාපාරිකයෙක් සුපර් මාකට් ජාලයක් විවෘත කරන්න බලාගෙන ඉන්නවා කියලත් ඔන්න එකක් යනවා. ওই දෙකේ තමයි මේ කතාව එන්නේ. ඔව් ඒ කියන ව්‍යාපාරිකයාම එක්තරා අවස්ථාවක සතොස ජාලය ලබා ගන්න උත්සාහ කරා. කවුද මේ? අපි කෙලිම කියමු. ධම්මික පෙරේරා නම තමයි මේකත් එක්ක කියවෙන්නේ. ඉතින් දැන් මේකට දැන් මේ කතාව ඇදෙන්න ප්‍රධාන හේතුව තමයි සමිත් ඔය ඉස්සෙල්ලා මේක මතක් කරා වගේම මේ සතොස කියන්නේ ජාතික වස්තුවක් ජාතික සම්පතක් කියන මතය තමයි දීලා තිබ්බේ. ඒ කියන්නේ වත්මනාණ්ඩුව විශේෂම වත්මනාණ්ඩුව ඒකේ විදිහට සැලකුවා. ඒ කියන්නේ ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සතොස විනාශ කරා මේ කියන්නේ කලින් ආණ්ඩුව මේ සතොස කෑවා මේ රට මේ ජනතාවගේ සම්පතක් මේක කාලා තියෙන්නේ මේ විනාශ කරලා තියෙන්නේ අපි මේක ගොඩ නගන්න අලුතෙන් පුද්ගලයෙක් ගේනවා කියලා ගෙනව කෙනෙක් සභාපති කෙනෙක් පත් කරලා අලුතෙන් කවුද සබ්ද මේක මේ කතා කරලා සමිත මේ මුලින් මතක් කරලා ඉන්නවනේ මේ සතොස නිසා සමහර ඇමතිවරුන්ට හිරේ යන්න වුණා. ඔව් දෙන්නෙක් ගියා. ඔව් සමහර සභාපතිවරුන්ට හිරේ යන්න වුණා. ඉතින් ඒ වගේ ජාතික වැදගත්කමක් තියෙන ආයතනයක් මේ හිරේ යන්නේ කියලා ජාතික වැදගත්කම මම කියන්නේ එච්චර වැදගත් සංකීර්ණ තත්ත්වයක් තියෙන තැන. එහෙම නිසානේ හිරේ යන්නේ. කියන පොඩි වරද්දක් කරා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඉතින් මේ සමිත පෙරේරා සමිත් නෙවෙයි ඉතින් සමිත් නෙවෙයි සමිත් මහත්තයෙක් ඉන්නවා මේ සමිත පෙරේරා මේ සමිත් පතිරණ හරිද සමිත පෙරේරා තමයි මේගොල්ලෝ ගෙනාවේ සතොස මේ වැටිච්ච මේ අවුරුදු 70ක සාපය තුල විනාශ කරපු ඒ ඒගොල්ලෝ කියන විදිහට ඔව් ඒ කියන්නේ මෙහෙමයි ඇත්තම කියනවා අවුරුදු 70 තුල සාපය තුල තමයි සතොස බිහි වුනේ ඒකත් කියන්නේ ඒ කියන්නේ අවුරුදු ගාණක් පුරා මේක පැවතුනේ 76 සාපේ ඇතුලේ 70 සාපය තුල තමයි හැබැයි දැන් මේ 70 සාපය තුල විනාශ කරපු සතොස ගොඩ ගන්න කියලා ගෙනාවා මේ සමිත පෙරේරා කියන පුද්ගලයා. ඒ පුද්ගලයාට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතුමා දක්ෂ පරිපාලකයෙක්. යන්නේ එතුමා ඒක විවාදයක් නැහැ. සභාපති වෙලා හිටපු නිසා එතුමාගේ නම කියන්නේ. එතුමාටත් ස්වාධීන වැඩ කරගන්න වැඩි ප්‍රශ්න තිබ්බා කියන එක වරුණ රාජපක්ෂ මෙතුමාගේ YouTube channel එකේ වැඩසටහනදී කරනවා. එතකොට සභාපතිවරයා පත් කරගන්නෙම මේ පුද්ගලික අංශයේ ව්‍යාපාර ජාලයක ඒ වගේම සුපර් මාකට් ජාලයක ඉඳලා තමයි මේකට එන්නේ. ඔව්. හරිද? දැන් අවසානයේදී කෙසේ වෙතත් ඕ කාලේ ගිහිල්ලා එතුමා ඉන්න අස්සලා තියෙනවා. හරිද? සතොසෙන් අයින් වෙලා ලුණු වට ප්‍රමාණය මන්න ගිස්සත් එක්ක. ඔව් මොකද සතොසට තමයි පැවරිලා තියෙන්නේ මේ වසන්ත සමරසිංහ බෝලේ දාලා තියෙනවා ලුණු ගෙඩිය වට ප්‍රමාණය ඔන්න මැනලා උඹලා ගනින් ලුණු. ඔව් ඒක දැන් එහෙමනේ දැන් පුද්ගලිකාංශයේ වැදගත් රස්සාවක් කරලා වැදගත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඒ වගේ චොර වැඩක් දුන්නාන් පස්සේ මිනිස්සුන්ට ආත්මගරුත්වයත් එක්ක නෙවෙයි කරන්න බෑනේ. ඒ කියන්නේ ඔයා හිතන්නේ ඒක චොර වැඩක්ද? ලුණු ගෙඩිය වට ප්‍රමාණය මැනීම පිටිපස්සේ කතාවක් මොකක් කර තියෙනවද ඒ කියන්නේ? ඒක සතොසට දීමේ පිටිපස්සේ මොකක් කර තියෙනවද? නෑ ඒ කතාව තමයි කියන්න හදන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සමිත් ලුණු පොඩි උනත් ලොකු උනත් ලුණුනේ ලුණු හරිද ලොකු ලුණු කියලා જાතිය ලොකු ලුණු කියන්නේ ලොකුයි පොඩි ලුණු කියලා જાතිය හරිද රතු ලුණු පොඩි රතු ලුණු ගැන අපි කතා කරන්නේ ලොකු ලුණු නම් ඒකේ යම් ප්‍රමාණය වෙනස් වෙනවා හරිද දැන් මේ ආණ්ඩුව දැන් මේ ගොවියන්ගේ ලුණු ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා ඒක විසඳ ගන්න බැරුව ඒකේ හෝ සතුසෙන්ගේ දැන් සතුසට වෙලා තියෙනවා මේක නොකරන තැන වැඩ කරන්නේ ඒක සතුසට තමයි බලාපොරොත්තු ඒ කියන්නේ සතුසට සල්ලි දීලා නැහැ මේ වැඩේ කරන්න හැබැයි සතුසට ඒක වැඩේ පාවාරලා දෙන්න. ඉතින් සතුසට තියෙන සීමාවක් ඒතර ලුණු ගන්න පුළුවන්. ඒක සතුස බැලුව මේ සම්පූර්ණ ලුණු කියන ලුණු ඔක්කොම ටික අපිට ගන්න බෑ. පොඩ්ඩයි ගන්න පුළුවන්. ඒතකොට පොඩ්ඩට පුළුවන් ලුණු ප්‍රමාණයක් කිව්වා. ඒ කියන්නේ සයිස් එකක් කිව්වා ලුණු ගෙඩිය. ඉතින් ඔය වෙඩින් සමිත් වෙන්නේ අමතිවරයාට එන්න තිබ්බ විශේෂය චෝදනාව සමාජයෙන් මේ කෙනා සතුසට. සතුස පිටර දාලා අපි නෙවෙයි සතුසෙන් තමයි කියන්නේ. අමතිර ප්‍රසිද්ධියකෝ අපි රාජ්‍ය ලුණු ගන්නවා. හැබැයි සතුස ගන්නෑ. සතුස ගන්නෑ. ඇමතිර ගන්නවා. ඇමතිල කියන අපි ගන්න 104ට ගන්න සතුස. ඇමතිවරයා ගන්නවා දැන් සතුස තමයි ගන්න නැත්තේ. එතකොට මොකද වෙන්නේ අර සතොස පිළිබඳ තිබ්බ ජනතා විශ්වාස ජනතා ආදරය මේ අපේ සම්පතක් කියලා ජනතාව හිතන් හිටපු ඒ සිතුවිල්ල කලපිට හැර වෙනවා සමිත් ජනතාවම චෝදනා කරන්න ගන්න මේ සතොස හරියන්නේ නැහැ මේ පුද්ගලීකරණය කරලා දානවා. ඔව් අන්න ඒ විදිහට සතොසේ බ්‍රෑන්ඩ් එක චුට්ට චොර කරන ගමන් මේ මං කිව්වේ මේ එක උදාහරණයක් විතරයි. ඔව් ඒක තමයි. එහෙම චොර කරන ගමන් ධම්මික පෙරේරා මේ නිවුස් එක පැරලල් යන්නේ මේ සමාන්තරව යන්නේ මේ නිවුස් එක. එතකොට ධම්මික පෙරේරා ව්‍යාපාර තමන්ගේ පුළුල් කරමින් එයාගේ යටතේ සුපර් මාකට් 100ක් විවෘත කරන්න යනවා කියලා ආරංචි එන්න පටන් ගත්තා. කැමති නැද්ද ඒක? කැමති නැද්ද මේ වැඩේ? නෑ හොඳයි. හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ. මම මේ කියන්නේ නැන්නේ මේ සුපර් මාකට් තියෙන මාකට් එක ගැන පොඩ්ඩක් බලන්න බෑ. ලංකාවේ මේ සුපිරි වෙළඳසැල් ජාල අත ගත්තොත් එහෙම ඒවා තියෙනවා ස්කීල්ස් තියෙනවා අපි හැමෝම දන්න කාගිල්ස් තියෙනවා ආපිකෝ තියෙනවා ලාෆ් තියෙනවා ස්පා කියලා එකක් තියෙනවා තව විවිධ පුද්ගලිකව වරපු සුපර් මාකට් තියෙනවා කියන්නේ ග්‍රොසරි ටයිප් එකෙන් පොඩ්ඩක් ඩෙවලොප් වෙලා හැබැයි චේන්ස් නෙවෙයි හැබැයි කිහිපයක් තියෙනවා තියෙනවා විශාල වශයෙන් ලොකු ඒවා තියෙනවා එතකොට දැන් මේ ලංකාව කියන්නේ පොඩි මාකට් එකක්
මේ පොඩි මාර්කට් එක මිලියන 22යි මිනිස්සු ඉන්න මේකෙන් පාරිභෝගික විදිහට ගත්තොත් එහෙම අපි මිලියන 22න් පාරිභෝගික නෙවෙයි. සහ මේ සුපිරි වෙළසල් වලට යන මට්ටමේ පාරිභෝගිකයෝ ඉන්නේ මේ නාගරික ප්‍රදේශවල තමයි. දැන් මේවල කැටගරිස් වෙනස් නේ. කාගිල්ස් එකට යන්න වෙන පිරිසක්, කීල්ස් එකට යන්න වෙන පිරිසක්, ස්පා එකට යන්න වෙන පිරිසක්, ග්ලෝමාක් කියලා එකක් තියෙනවා. ඒකට යන්න වෙනම හයි එන්ඩ් ලෙවල් එකක කට්ටියක්. කඩේ සිල්ටර් කඩේ යන්නේ තව පිරිසක්. එතකොට මේක ඩයිවර්සිෆයි වෙලා තියෙන අම්බානකට මේ පොඩි කෑලි වලට කැඩිලා තියෙනවා. වෙළඳපොළ දැන් පොඩි වෙලා තියෙනවා. ඔව් එතකොට මාකට් එක ෆුල්. ඒ කියන්නේ වෙළඳපොළ පංගුව පොඩි වෙලා. කෙනෙක්ගේ ෂෙයා එක පොඩි. කොටස පොඩි. එතකොට මේක මාකට් එක දැන් ෆුල් වෙලා තියෙන. තවත් එකක් මේකට ගෙනල්ලා බස්සලා ඒ අපිට සතොස තියෙනවා. සතොස. ඒ සතොස ප්‍රධාන වශයෙන් මේකේ තියෙනවා. රාජ්‍ය ව්‍යවසායක විදිහට සතොස වෙලා තියෙනවා. රජෙන් ෆන්ඩ් කරන සතොස තියෙනවා. එතකොට ඒකත් ඒක ඇතුළේ ඊට අමතරව සම්පකාර පද්ධතිය තියෙනවා. එතකොට ඊළඟට සම්පකාරයකට අත ගහන්න එන්න පුළුවන් ওই විදිහට ගිහිල්ලා. අපි කියමින් යන්නේ මේ මාකට් එක දැන් මේ බෙදිලා ගිහිල්ලා එක්කෙනෙක්ගේ පංගුව පොඩි වෙලා තියෙන වෙලාවක ධම්මික පෙරේරාට ඇවිල්ලා එකපාරට 100ක් දාලා කොහේ හරි තනි මැච් එකක් ගහන්න බෑ. ඔව් ඒ මාකට් එකට එන්න අමාරුයි. එහෙම එන්න අමාරුයි. එකපාරට 100ක් දැම්ම කියලා මිනිස්සු වෙන්නේ නැහැ. අර මුල් උණුසුමට ඒ ටික කාලයක්. නමුත් ධම්මික පෙරේරා දක්ෂ ව්‍යාපාරිකයෙක්. එයා බිස්නස් ගන්නවා, එක්වයර් කරගන්නවා, ඒක පාඩු තියෙන කොටක් ගාලා ලාභ ලබන තත්ත්වයට ගේනවා. එහෙම මැච් එකක් ගහන එක්කෙනෙක්. ඒක කරන්න ඒක අතරේ එයාගේ කළු ව්‍යාපාර මේ ඔක්කොම තියෙනවා. ඒක කියන්න තියෙයි අපි. එතකොට මේ මාකට් එකේ පොඩි shift එකක් වෙනවා කියලා අපිට තේරෙනවා. මේකේ උපකල්පනයක් උදාහරණයක් කිව්වොත් ඕගොල්ලන්ට මතකද මේ සයිනොපෙක් ලංකාවට එනකොට සයිනොපෙක් එක එනකොට මේ සිපෙට්කෝ එකේ ෂෙඩ් 150ක් කීයක්ද මන් දන්නේ නැහැ. සයිනොපෙක් එකට දුන්නා. මොකද නැත්නම් සයිනොපෙක් එක ගාව සිපෙට්කෝ එක ගාව සයිනොපෙක් දාන්නාවේ නැහැ. එතකොට ඇයි ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඒ යටිතල පහසුකම් ටික ටක් ගාලා සයිනොපෙක් එකෙන් අරගෙන ඒගොල්ලෝ ඒ වැඩේ ඒ ෂෙඩ් එක රීබ්‍රෑන්ඩ් කරගෙන ගියා. හැබැයි එතනත් CPC එකට මං හිතන්නේ අයිතියක් තියෙනවා. ඒකට ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒගොල්ලන්ගේ යටතේ තමයි. ඒගොල්ලන්ටත් අයිතියක් තියෙනවා. අරගොල්ලෝ 51යි 99යි දෙකද මං ෂෙයාර් කරන්න මතක නැහැ. ඒ විදිහට අයිතියක් තියෙනවා. හැබැයි දැන් සතොසත් අපි මේ නිකන් උපකල්පනය කරොත් මේක උපකල්පනයක් විතරයි. සතොසේ 100ක් වැහිලා ධම්මික පෙරේරාට 100ක් අරින්නත් පුළුවන් කමකුත් තියෙනවා. ඔව්. එහෙම තමයි සමිත් මේ චෝදනා දින අපි අඟු ගන්න ඕනේ මේක අපි කෙලින්ම ගියමු. ආරංචි යන්නේ එහෙම. ඔව්. එතකොට මේ රජය මොකද සමිත් මේ චෝදනාවක් තියෙනවා දැනටත් සත්ස ශාඛා 30ක් විතර වැහිලා තියෙන්නේ කියලා. දැන් වැහිගෙන යනවා. ඔව් තව 100ක් වහන්න නියමිතයි කියලා. ඔව් ඔන්න උතර තමයි ඒතර කතාව තියෙන්නේ. එතකොට ධම්මික පෙරේරා ගැන මේ ආණ්ඩුව පළ කරපු කලින් අදහස් මොන වගේ ඒවද? ධම්මික වෙලා කල්ලු කඩ ව්‍යාපාරිකයෝ අරක මේක කිව්වට හැබැයි අපි දන්නවා ධම්මික පෙරේරා බලවත්තත් එක්ක ලොකු සම්බන්ධයක් තියාගෙන ගියා. ඔව් එක්තර අවස්ථාවක සමිත් මේ ජවිපේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. ඔව්. එතුමා මේ ජවිපෙත් එක්ක නැහැ. එතුමා පවා කිව්වා මේ පැලවත්ත කාර්යාලය හදන්න ටයිල් ටික පවා දුන්නේ මේ ධම්මික පෙරේරා කියලා. කවුද විමල ඉරවංශ? ඔව්. එතකොට සහ මේගොල්ලෝගේ මේ යූනියන් හරහා මේ ධම්මික පෙරේරා ව්‍යාපාර 400කට ආසන්න ප්‍රමාණයක අයිතිය තියෙනවා. යූනියන් ඔක්කොම මේවා ඇතුළට දාලා පොඩි කප්පන් සීන් එකක් කරනවානේ. ඕකනේ දේශපාලනේ මේගොල්ලෝ කරන්නේ. එතකොට ඒවා සල්ලි අරගෙන මේ ව්‍යාපාරිකයව බය කරලා එහෙම තමයි ඒගොල්ලෝගේ නෙට්වර්ක් එක හැදිලා තියෙන්නේ. දැන් මේ සුපර් මාකට් චේන් එකක මේ 100ක් විතර දැම්මොත් එහෙම මේ චේන් එකකට හැකියාවක් තියෙන. ඒ කියන්නේ මේ ජාලයට හැකියාවක් තියෙනවා මාකට් එකට පොඩි බලපෑමක් කරන්න. 100ක් තියෙනවනේ එකපාරට. හොඳ කැම්පේන් එකක් උත් කරයි. ඕ හොඳ කැම්පේන් එකක් උත් කළා 100ට පුළුවන් එක්කෝ ප්‍රයිස් එක උඩට දාන්න, ප්‍රයිස් එක යටට දාන්න පොඩි බලපෑමක් කරන්න පුළුවන්. එතකොට සතොසටත් ඒ බලපෑම කරන්න පුළුවන් කියලා තමයි මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ. මෙතුවක් කල් තිබ්බ හැම ආණ්ඩුවක්ම. ඔව් ඒගොල්ලෝ හැමෝම විශ්වාස කරේ. ඒ කියන්නේ සතොස පෝෂණය කරේ, සතොස වැටෙද්දි සතොස සල්ලි දැම්මා. මේක සුදුවලියෙක් කියලා කිව්වා. ඒත් සල්ලි දැම්මා. රවි කරුණානායක බව සතොස කරද්දී යා තමයි සතොස යයි කාලේ තමයි සතොස කියන බ්‍රෑන්ඩ් එක හැදුනේ. ඒ කියන්නේ එතකන් තිබ්බේ සමූපකාර තොගවලත සංස්ථාව කියලා. සතොස කියන නමින් විතරක් හැමෝම සතොස කියලා කිව්වා. හැබැයි ඒ නම විතරක් පාවිච්චි කරා රවි කරුණානායක කාලේ. හැබැයි ඒ කාලෙත් මේක පාඩු ලැබුවම මම හිතන්නේ මොකද මේ පැය 24ම මේ ඕපන් කරලා තියන්න ගිහිල්ලා වෙන ස්ට්‍රැටජි එකකට ගිහිල්ලා සතොස පොඩක් බංකුලොත් තුන ලෙවල් එකට ආවා. එතකොට ඔන්න ඔතන තමයි දැන් අපිට ලියා ගන්න තියෙන කතන්දරේ තියෙන්නේ මේ ආණ්ඩුවේ කලින් ස්ථාවරය වුණේ මොකක්ද? කලින් ස්ථාවරය වුණේ මේ සතොස හරහා මිල පාලනය කරන්න, වෙළඳපොළ පාලනය කරන්න. මේක තමයි ඒගොල්ලන්ට තියෙන පාර. මේක හරහා තමයි අපි හාල් දාන්නේ. මේගොල්ලෝ බ්‍රෑන්ඩ් එකක් හැදුවා. සහනාධාර බෙදාහරින්. ඕ සහනාධාරෙනකොට සැමන්ටින් එක රුපියල් 100ක් අඩුවෙන් දෙන්නේ මේකෙන්, සුදු ලුණු ටික අඩුවෙන් දෙන්නේ මේකෙන්, සීනි අඩුවෙන් දෙන්නේ මේකෙන්. ඉතින් මේකට
රැවටිලා තමයි මේ 68 ලක්ෂයක් වෙච්ච මිනිස්සු ටික සතොස හරහා බඩු ගන්න පුළුවන් කියලා සතොස දියුණු වෙයි සුපිරියට යයි සවුස නිකන් සුපර් මාකට් ලෙවල් එකේ තෝරන මේක තමයි අපේ සහෝදරවරු එකතු වෙලා හැමතැනම මේ සතොස මාර විදිහට ඩෙවලොප් කරනවා කියලා හිතාගෙන මිනිස්සු ඡන්දෙ දුන්නා. දැන් මේගොල්ලෝ වංගුවක් ගහලා උත්සාහ කරනවා. මේ අර උපකල්පනේ මත අපි කියන්නේ. මේ වංගුව ගහලා උත්සාහ කරනවා. මේක ධම්මික පෙරේරාගේ හේතු කරලා අත පිහිට ගන්න. මොකද ජනාධිපතිවරයා කිව්වා අපි කරන්න ඕනේ නැහැ නේ බිස්නස් කියලා. ඔව් දැන් මෙහෙමනේ දැන් මේක කියද්දි අපි පොඩ්ඩක් මේ කියන්න ඕනේ සමිත්. ඒ කියන්නේ දැන් ඔහුගේ ආණ්ඩුවල තිබ්බ චෝදනා සමය සමිත් රාජ්‍ය ව්‍යවසායන් රාජ්‍ය වත්කම් රාජ්‍ය දේපල පුද්ගලීකරණය කරනවා කියන එක. ඔව්. හරිද? ඒ කියන්නේ මෙතුවක්කල් රජය මගින් පාලනය කරපු ව්‍යාපාර ආයතන යම් කිසි මොකක් හරි වත්කමක් තියෙනවා මේක පුද්ගලික අංශයට පවරනවා එක්කෝ ඇග්‍රීමන්ට් එකක් ගහලා පවර්ලා දෙනවා එක්කෝ ප්‍රයිවටයිස් කරලා දානවා කියලා කොල්ල දානවා. හරිද? දැන් මේකට තමයි මේගොල්ලෝ මෙච්චර කාල විරුද්ධ වුණේ. කියන්නේ වර්තමාන මාලිමා රජය ඒකට විපක්ෂ ඉඳගෙන මේකට සම්පූර්ණ විරුද්ධ වුණා. හරිද? ඒ කියන්නේ මගේ පස් නොකාපු ටික විතරයි. හරිද? කෑවා. පසුත් කෑවා යමේ මාස්තාවල. ඉතින් දැන් මේ ආණ්ඩුව සමිත් විකුණන්නේ නැහැ. දැන් මොකද රාජ්‍ය ව්‍යවසාය විකුණන්නේ නැහැ. ඒක හොඳයි. රාජ්‍ය ව්‍යවසාය විකුණන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. දැන් කරන්නේ වහලා දානවා. ඉක්කනම් අඩුම ධර්මයේ අර හිටපු වැඩ කරන මිනිස්සු ටිකක් හිටියනේ. ඒ මිනිස්සුන්ගේ රැකියාවත් සුරක්ෂිත වෙලා අඩු ගන්න ගවර්න්මන්ට් එකේ ඉඳන් ප්‍රයිවට් එකට මාරු වෙනවා. හරිද? රස්සාව තියෙනවා. එහෙමත් වෙන්න දීපා. අඩුම තරමේ කියන්නේ චේන් එක හරි තියෙනවා. ඔව් සහ දැන් මෙහෙමනේ දැන් විකුණුවාම සමිත් යම් කිසි මුදලක් රජයට එනවනේ. ඔව්. දැන් සතුස තියෙනවා සතුස විකුණනවා. ඒක විකුණාම එනවා. ප්‍රතිලාභේ ආණ්ඩුවට එනවා. මුදල් වලින් හරි මොනවද හරි එනවා. එතකොට දැන් බැහුවම මොකද වෙන්නේ? වහලම දැම්මම මොකුත් නැහැ. මොකුත් නැහැ. වහලා දානවා ඊට පස්සේ මොකද කරන්නේ? ඒක වැටෙන්න දීලා ඒ හිස්තැනට තමන්ගේ ගජ මිතුරෙක් ඇවිල්ලා ව්‍යාපාර අවස්ථාව ප්‍රයෝජන ගන්නවා. ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. දැන් ඒක තමයි දැන් මේ මිනිස්සුන් අර වචන විද්‍යාවනේ මේ කරන්නේ. ඉතින් විකුණනවා ගියාම පස්සේ ඔකම විකුණන්නේ රජයේ දේපල විකුණන්නේ කොහොමද? අපේ රට ජාතිය විනාශ කරන මුන්. කියන තමයි මිනිස්සු වෙන්නේ. හැබැයි මේ සහෝදරයා මේක පාඩු. මේක අවුරුදු 70 තිස්සේ මේක විනාශ කරලා තියෙන්නේ. මේවා මේ බර තවදුරටත් ජනතාවට දෙන්න බෑ. කල්පනා කරලා බලන්න. මේක අපි වහලා දානවා. මේ රට වෙනුවෙන් මේක වහලා දාන්න ඕනේ. ඊළඟ මිනිස්සු අන්න සහෝදරයා මේ වෙන්න සහෝදරයෝ. අන්න. මේ ඇත්ත කිව්වේ නෑනේ අපේ කලින් මිනිස්සු. මෙච්චර කාල අපි මේවට ණය ගාලා තියෙන්නේ. ඒකනේ. දැන් ඕව වහලා දාන්න. මිනිස්සු වහලා දානවා. මිනිස්සුත් පොඩි ගාලා උරේ ගාලා සහෝදරයා ගාලා මේව ගන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට මේ යථාර්ථය තේරුම් කරලා දෙන්න තමයි මේ සමාජ මාධ්‍ය තියෙන්නේ. හරිද? මේ සමාජ මාධ්‍යවල මේ අපේ සමාජ මාධ්‍ය වේදිකෝ කීප දෙනෙක්ම දිවාරය වේසිලා තොරතුරු හොයාගෙන මේකට කතා කරන්නේ වෙන්නේ. ඒ හඬත් නිහඬ කරන්න ලොකු උත්සාහයක් ගන්නවා කියලා අපි දන්නවා. අනිවාර්යයෙන්. හරිද? නමුත් අපිට අපේ කටවල් වහන ගමන් අපි මේ ගැන කතා කරනවා. අපි මීට මාස 9කට කලින් මේ වෙළඳ අමාත්‍යවරයා වසන්ත සමරසිංහ ඇමතිවරයා මේ සතොස ගැන සතොසේ රාජකාරිය මොකද්ද අපි සතොස හරහා කරන්න යන්නේ මොකක්ද කියලා මාස 9කට කලින් මෙන්න මෙහෙම කිව්වා. අපි ඒක බලමු. මේක නැවත නව උපතක් ලබා දුන්නා සතොසට. ඉතින් 2025 අවුරුද්දේ සතොස වෙළඳසැල් 150කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා ආරම්භ කරන්න අපි සූදානම් කරමින් තිබෙනවා. ලබන වසර 3 තුල සතොස වෙළඳසැල් පාරිභෝගිකයන්ට සේවා සපයන මධ්‍යස්ථාන ලෙස දහසක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරනවා. නිසා තරඟකාරී ලෙස වෙළඳපොලේ බඩු මිල අඩු කරන්න අවශ්‍ය පාරිභෝගික සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස ලංකා සතොස වෙළඳසැල් ජාලය පුළුල් කරන ක්‍රියාවලිය එකක් ලෙස අද දවසේ සතොස මේ අනුරාධපුර මාකට් සයිඩ් එකේ සතොස වෙළඳසැල මෙසේ අපි පාරිභෝගික ජනතාවට සේවා සපයන්න විවෘත කරා. දැන් අනුරාධපුරයෙන් පටන් අරගෙන තව 150කට ගිහිල්ලා මේ ඊළඟ අවුරුදු 3 එහෙම කරනවා කියලා තමයි සතොසට කිව්වේ. හැබැයි දැන් සතොසේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච දේවල් ටිකක් තිබ්බනේ. වෙළඳපොළ පාලනය කරන අපි කලින් කිව්වා වගේ. ඒ ගැනත් මේ වෙලාවේ අදහස් දැක්වුවා. බලන්න. විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට වෙළඳපොළ ඇතුලේ රජයේ මැදිහත් වීම ලබා දෙන්න. රජයේ මැදිහත් වීම ලබා දෙන්න නොහැකි වුණොත් බඩු මිල පාලනය කරන එක අද කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. නිසා රජයේ මැදිහත් වෙලා වෙළඳපොළ තුල අවම ලාභයක් සහිතව භාණ්ඩ පාරිභෝගිකයට ලබා නොදුන්නොත් බඩු මිල පාලනය කරන්න බෑ. ඒ නිසා අපේ සතොසේ කාර්යභාරය තමයි මේ මාකට් එකේ භාණ්ඩ මිල අවම කිරීමට මැදිහත් වෙන එක. එය සතොස විසින් සිදු කරනවා. සහල් පාලන මිලට ලබා දෙනවා වගේම අනෙකුත් සියලුම භාණ්ඩ වෙළඳපළ තුල තියෙන අඩුම මිලට ලබා දෙන සතොස අපි කටයුතු කරනවා. දැන් මෙහෙම නිසා දැන් මේ මෙතන මෙතුමා කියන කතා ඇත්තටම මේ මාධ්‍යර කියන්නේව නෙමෙයි.
මේවා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම වල කියන්න ඕන කතා. ඒ කියන්නේ මේගොල්ලෝ ඇතුළේ කතා කරන්න ඕනේ. ඇතුළේ කතා කරන එක මෙහෙම තමයි කරන්නේ. මෙහෙම මෙහෙම තමයි කරන්න ඕනේ. ඒක අපිට කියන්න එපා. අපි කරන්නේ මොකද්ද? හරිද? අපිට ඕනේ අපිට ගිහිල්ලා බඩු ගන්න තිබ්බම බඩු තියනවා නම් තමයි අඩු ගන්න. අඩුවට තියෙනවා නම් එච්චරයි. ඔයා කොහොමද කරන්නේ? ඔව් මිනිස්සුන්ටත් දැන් අපි බඩු කරනවා බඩු අඩු වෙලා තියෙන්නේ. ඒවා ඇත්තට මාධ්‍ය කියන්න ඕනේ නැහැ. දැන් මිනිස්සු දවසට ගියන් පස්සේ එතන බඩු අඩුවට තියනවා නම් මිනිස්සු ඒවා ගනි. මිනිසුන්ට දැනෙනවා මිනිසුන්ට පේනවා. මිනිස්සුන්ට පේනවනේ. මිනිස්සු අතර මේ ගමේ කඩටත් යනවා සවුසරත් යනවා සම්මුඛාටත් යනවා. සවුසේ මිල අඩු නම් මිනිස්සු එතනින් ගනි. ඇත්තට මේ ඇමතිවරයා ෆේල්. පැහැදිලි. හරිද? ඇමතිවරයා ෆේල්. ඉතින් ඇමතිවරයා ගත්ත සියලු උත්සාහය මේ වෙද්දී අසාර්ථක වෙලා තියෙනවා. ඒ දැන් අපි ඊළඟ වීඩියෝ පෙන්නන්නේ ඒ අසාර්ථකත්වය තුමම කියනවා. ඔව් මේ මාස 9කට කලින් දැන් ඔය කිව්වේ. මාස 9කට පස්සේ මෙයා මේ ගිය මාසේ මෙන්න මෙහෙම කියනවා. සතොස නමින් කඩ අලුත් ෂොප් එකක් පටන් ගන්න අවස්ථාව දෙන්න හදන්නේ. එයාගේ කඩේ අපේ බෝඩ් එකෙන් බඩු විකුණන්න පුළුවන්. එයා තමයි කඩේ කරගෙන යන්නේ. අපි සමෝපකාර තොගලන සංස්ථාව මේ වෙනකොට අපි ගොඩනගමින් තිබෙනවා. එනිසා වෙළඳපොළ තුල අපි ඉස්සරහට ප්ලෑන් කරමින් තියෙනවා අල ලුණු ටිකත් මිලදී ගන්න. නිෂ්පාදන ක්‍රියාවලියේ ඉන්න ගොවියා රැක ගන්න ඕන. පිට රටින් විතරක් බඩු ගෙනල්ලා රටක් දුවන්න බෑ. පොළොන්නරුව හාල් පාලනය කරනවා. තව කට්ටියක් තව මොනවා හරි පාලනය කරනවා. පිට රටින් ගෙන බඩු වලින් මිල පාලනය වෙනවා. ආර්ථිකය ඇතුළේ ජනතාවට සහන නැති වුනහම ආණ්ඩුවකට මේ ප්‍රශ්නේ එනවා. මිලියන 22000ක් පාඩුයි අපේ මේ ආයතන. එහෙම එකක් අපිට බාර දුන්නේ. තව මිලියන 11000ක් ගෙවන්න තියෙනවා සප්ලයිස් වලට. දැන් ෆ්‍රැන්චයිස් දාන්න මෙයා දෙනවනේ. බෝඩ් එක දෙනවා අපෙන්. සතොස හොයා කරන්න. මේ පුද්ගලිකරණය නෙවෙයි යා. ඒක නෙවෙයි. බෝඩ් එක අපි දෙනවා. අපි බෝඩ් එක විතරයි අපි සතොස අපි බෝඩ් එක දෙන්නේ. ඔයා කඩේ කරන්න. ඒක තමයි ලේසි කරන්නේ ඒගොල්ලන්ට. එහෙම බෝඩ් එකක් තමයි ඔය දැන් ධම්මික පෙරේරාට දෙන්න හදන්නේ. බෝඩ් ටික දෙනවා. ඉතින් ඊට පස්සේ අවසානයේ කියනවා මේක මිලියන මෙච්චර පාඩුයි අපිට මෙච්චර පාඩුයි. හැබැයි ඔයගොල්ලෝ මාස 9කට කලින් වැඩේ පටන් ගන්නකොට මාස 9 නෙවෙයි අවුරුද්දක් නේ. පටන් ගන්නකොට සෑහෙන සීන තියාගෙන හිටියේ. මිනිස්සුත් තියාගෙන තියෙන සීන. ඔව් මිනිස්සුත් තියාගෙන හිටියා ඒගොල්ලොත් තියාගෙන හිටියා. අවසානයේදී ආයි කියන පාඩුයි ආයෙත් පටන් ගත්ත තැනට ඇවිල්ලා. ඔව් දැන් පාඩුයි කියලා වැඩක් නැහැ. දැන් ඕගොල්ලන්ගේ අතේ තමයි පාඩුව තියෙන්නේ. දැන් ආපහු 70 අවුරුද්ද ගන්නලා වැඩක් නැහැ. ආණ්ඩුවට පුළුවන් සමයත් එකපාරට ලාභ කරන්න පුළුවන්. ඔව්. නැත්තම් පුළුවන් තිබ්බ අලාභය අඩු කරන්න. ඔව්. ඒකත් ජයග්‍රහණයන්නේ. ඔව්. දැන් එහෙමවත් තත්ත්වයක් තිබ්බනම් මේ විදිහට ඕනෙ මේ කියන්න. අපි මේ පසුගිය අවුරුද්දවල මෙච්චර අලාභයක් දෙද්දී අපි මේ ගානට අපි අඩු කරලා තියෙනවා. එහෙම කියන්න තරම්වත් හැකියාවක් ඇවිල්ලා නැහැ. නෑ. අනිවාර්යයෙන්. ඒක තිබ්බ තැනම තමයි මේ තාම තියෙන්නේ. එතනමයි තියෙන්නේ. දැන් අඩුම තරමේ 70 වසරේ පුරාවට මේක හැදිලා තියෙනවා. අඩු ගන්න සතොස කියලා එකක් හදලා තියෙනවානේ. සවුස කියලාක් තියෙනවා දැන්. සවුසරේ මත්කම් ප්‍රමාණයක් තියෙනවා. බිලියන 2ක් මගේ දැන් බිලියන 2ක විතර මත්කම් තියෙනවා. සමහර ෂොප්ස් තියෙනවා ලාභ ලබන ඒවා. එහෙමම තියෙනවා. ඉතින් එහෙම තියාගෙන තමයි මේ කතන්දරේ මේ විදිහ මෙහෙම යන්නේ. එතකොට අර ඔයා කලින් කියපු කතාව කියන්නේ මේක විකුණලා දානවට වඩා මේ වහලා දාන එකනේ කරන්නේ කියලා. කනං අඩුතර මේ අයිතිය කෑල්ලක් හරි මේක තියාගන්න පුළුවන් නේ. මේක තමයි තාරුක මේ ධනවාදයේ මේ තක්කඩි වර්ෂන් එක. ඔව්. අනිවාර්යයෙන්ම මේගොල්ලෝ සමාජවාදයක් ගැන කියලා අපි මේ සමූහයක් එකට එකතු වෙලා තමයි කරන්නේ අපි සමූපකාර ක්‍රමයට යන්නේ. ගොවියොන්ටත් ඒක කියවනේ සමූපකාර ක්‍රමයට තමයි ගොවියෝ ඔක්කොම එකට එකතු වෙලා ඕගොල්ලෝ මිල තීරණය කරලා මේක දෙන්න ඕන. එහෙම කිව්වේ අවසානයේදී අපි බෝඩ් දාලා දෙන්නම් ඕගොල්ලෝ කඩයක් දාන්න කියලා ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. හොඳයි. හැබැයි මේක තමයි ධනවාදයේ තක්කඩි වර්ෂන් එක. එකක් කියලා ඒක චුට්ට වැටෙන්න දීලා ඒක වට්ටලා වහලා දාලා ඒ ව්‍යාපාර අවස්ථාව පුද්ගලයන්ට ගන්න ඉඩ ප්‍රස්තාව දෙලා දෙනවා. කවුරු හරි ගජමිතුරු එකෙක්ට දෙනවා chance එකක්. මේක ෂීට් එක ගන්න දැන් අපි වහලා තියෙන්නේ. ඉන්සරි. අපි වැඩේ ගානට යටින් කරගෙන යනවා කියලා තමයි මේ දැන් කියන්නේ. හැබැයි ආණ්ඩුවේ ස්ථාවරය උනේ මේ වෙළඳපොළ පාලනය කරන්නනේ. එතකොට මේ ආණ්ඩුවේ ස්ථාවරය දැන් වෙනස් වෙලා. ආණ්ඩුව දැන් වෙළඳපොළට මැදිහත් වෙන්නෙම නැති ලෙවල් එකට ඇවිල්ලා මේගොල්ලෝ නියාමනය කරනවා කිව්වා. දැන් අපිට ප්‍රශ්න තියෙනන්නේ එතන. ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ. හරිද? මේගොල්ලෝ මෙහෙම දැන් මේගොල්ලෝ මැතිවරණ කලින් මැතිවරණ පොරොන්දු කිය පත්‍රිකාව දුන්නනේ. මේකේ තිබ්බ කිසිම දෙයක් මේගොල්ලෝ කිසි ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. මේ හුදු වචන පෙළ ටික විතරයි. ඉතින් ඒ ටික ඒ ලස්සන වචන වලට රැවටුණා කියලා මිනිස්සු සම්පූර්ණ මිනිස්සු රැවටුණා. ඔව් එහෙම වෙලා ඡන්දෙ මිනිස්සු හිතුවේ මේ මාර වැඩ පිළිලා තියෙන්නේ. මේක මේ බලය ගත්තන් පස්සේ මේක මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් කරයි කියලා. ඔව් මම කියන්නේ අවුරුද්දක් ඇද්දි මේක අඩු ගානේ මාවතට හරි වැටේ කියලා. හරි මාවතට හරි. බීල්ල මාරු වෙලා. බීල්ල මාරුලා තියෙනවා තමයි මේ වෙනම බීල්ල. වෙන බීල්ල කරගෙන. කෙලිම රේල් බීල්ලෙන් මොකද්ද වැහි බීල්ලට ඇවිල්ලා තියෙනවා කෙලිම. කියන්නේ යන්න බැරි එකකට ඇවිල්ලා තියෙන්නේ. ඒදිලාම යන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් 67 ලක්ෂයක් ඡන්ද දීපු මිනිස්සුන්ට අපි මේ කියන්නේ. සා ඡන්ද නොදීපු අයටත් අපි මේ කියන්නේ.
ඇත්තට මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ මේගොල්ලෝ මේ කරන් යයි කියලා හිතන දේවල් පිළිබඳ බලාපොරොත්තුවක් ඇතුවනේ. ඉතින් මිනිස්සු හිතුවා පරිප්පු මිල වැඩි වුණාම ලෝක වෙළඳපොලේ මාකට් එකේ පරිප්පු මිල වැඩි වුණාම සතොසෙන් අඩුවට දෙයි. ඔව් වැඩි කියන්නේ ලෝක වෙළඳපොලේ අඩු වෙද්දි සබ්සෙන් ගිනලා මේ ස්ටොක් තියාගෙන වැඩි වෙද්දි තියෙන ඒ වගේ ලොකු වැඩ පිළිවෙලක් කරා කියලා තමයි මිනිස්සු හිතුවේ. මට හොඳට මතකයි මේගොල්ලෝ ආපු ගමන් කිව්වා සතොසේ මේ ලොරිත් නෑ සතොසේ. මන්ට ලාල්කාන්ත මේ කිව්වේ ලොරිත් නෑ සතොසේ ඔක්කොම විකුණලා බලන්නකො අපි ගන්නවා ලොරි මේකට ලොරි අරගෙන මේ වැඩේ කරනවා අපි වියලි බණ්ඩලටත් ඔය විදිහටම කිව්වා. එතකොට දැන් ලොරිත් අරගෙන තියෙන්නේ ලොරිත් අරගෙන ඔක්කොම කරලා චුට්ට වැහිලා යන්න දෙනවා. අරගෙන අම්මක වෙලෙන්නට හොඳයි මේක. අනිවාර්යයෙන්ම. දැන් ඩඩ්ලිලටත් ওই විදිහටම තමයි මුලින් කිව්වේ. ඒ මාෆියාකාරයෝ දැන් රෙද්දක් කනගෙන තාම කියනවනේ හාල් මිල පාලනය කරනවා පොළොන්නරුවෙන් කියලා. දැන් මේ මාසෙකට කලින් කියනවා හාල් මිල පොළොන්නරුවෙන් පාලනය කරනවා කියලා. ඔය අවුරුදු 5ක් අන්තිමේදී කියයි හාල් මිල තාම පාලනය පොළොන්නරුවෙන් තමයි කියන්නේ. ඔව්. ඉතින් එහෙම කියන්න පුළුවන් ද ඒක මොකද හැබැයි මෙහෙම වැඩේ දින්නේ ඕක ඔයා කියන්න ඕනේ අපි ඒක දන්නවා. ඔව්. අපි දන්නේ නැති දෙයක් කියන්න ඕන. අලුත් එකක්. එහෙම එක්කන අපිට හිතන්න පුළුවන්. දැන් ආයි කියයි ඔය සිල්ලර බඩු මිල පාලනය කරනවා, අල ලුණු මිල පාලනය කරනවා, වෙළඳ ධම්මික පෙරේට පාලනය කරනවා කියන ඊට පස්සේ. හාල් මිල ඩඩ්ලි කියයි ඊට පස්සේ අල ලුණු මොනද්ද පරිප්පු සීනි ඔක්කොම වෙළඳපොලේ ධම්මික පෙරේට පාලනය කරනවා කියලා කියයි. අවුරුදු 5 ඉවරනහම ඌක අහගන්නද මිනිස්සු මේ ඡන්දෙ දුන්නේ. මේකෙන් අවසානයේදී දැන් අන්තිම තැන හැරෙන්න තියෙන්නේ තාරුක මිනිස්සුන්ගේ බඩට වැදුනහමනේ. බඩට පාරක් වැදුනහම තමයි මිනිස්සු පාර වහින්නේ. හරිද? මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ පාරට බස්ස ගන්න. ඒගොල්ලෝ නොදැනී හෝ නොතේරී හෝ කොහොමද දැන් ගොවි ජනතාව මේ ආණ්ඩුව ගැන අපි කලිනුත් කිව්වා. ගොවි ජනතාවන්නේ ලොකුම කාර්යභාරයක් කරේ. ඔව්. දැන් ගොවි ජනතාවට නම් සමිත් මේ ආණ්ඩුව මාලිම ආණ්ඩුව ගම දැන් කෙල ගහන තත්ත්වෙට එල්ල තියෙනවා. ඔව්. කාර්ලා කෙල ගහන තත්ත්වෙට එල්ල තියෙනවා. ඉතින් කෑක්ටු කියලා ගහනවා දැන් ක්‍රැස්තු දැන් ඔය වෙල්ලි පනල්ලේ ගමේ කොටේ ඇවිදින්න බෑ. අමාරුයි. දැන් අපි කිව්වා දැන් ඔය ගොවි නායකයෙක් මේ මම දැක පහුවදා මේ මාධ්‍යයේ කතා කරනවා. මේ වෙළඳමතිවරයාව කෘෂිකාර්යමතිවරයාව ඔව් හම්බෙන්න බෑලු. ඒ ගොවි ජන නායකයෙක් කියලා හිටපු මේ අපේ නාමල් කරුණාරත්න ඇමතිවරයාව අපොයින්ට්මන්ට් එකක් දැම්මලා අවුරුද්දක් තිස්සේ අපොයින්ට්මන්ට් එක දුන්නේ නැහැ. කෝල්ලාංශ කරන්නේත් නැහැ කියලා. කෝල්ලාංශ කරන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් සමීප මෙතන තියෙන. ඒකට මූණ දෙන්න බෑ. ඔව්. මූණ දෙන්න බෑ. ඉතින් මේ ඉතින් ඕක තමයි ඉතින් මේ දැන් මේකත් එක්ක එන තව දැන් මේකට නම් දැන් කරුණු එහෙම එළිවෙමින් තියෙනවානේ. දැන් මේක අපසර ගන්නත් පුළුවන්. දැන් මේ දැන් මේවා කියනකොට දැන් ජනතා විරෝධයක් එනවනම් මේගොල්ලෝ මේ මිනිස්සුන්ට පස්සට ගන්නවා. ඔව් ඒක තමයි දැන් වර්ණලා ඒගොල්ලෝගේ channel වල කියනකොට C news එකේ එහෙම ගහනකොට දැන් මෙහෙම නිසා කියනකොට දැන් මෙහෙම දැන් මේ සමාජ මාධ්‍ය කරන්නේ මේ යහපත් මාධ්‍ය කරන්නේ අරමුණත් ඒකනේ. ඔව්. ආණ්ඩුව යම්කිසි ජනතා විරෝධයක් කරනවා නම් ඒ කියන්නේ ජනතාව දැනුවත් කරනවා. ජනතාව දැනුවත් කරනවා ආණ්ඩුවට ඒ ප්‍රෙෂර් එක ඇති කරනවා. ඒ හරහා මේ තීරණය රිවර්ස් කර ගැනීමේ අපේක්ෂාව. අනිවාර්යෙන් ඒ සාධනීය ප්‍රයත්න ප්‍රයත්න දේවල්. ඉතින් නැතුව මේ රටට හිත කර දේවල් අපි දැන් ආණ්ඩුව හොඳ දෙයක් කරනවා නම් අපි එපා කියන්නේ නැහැ නේ කවදාවත්. ඒ හොඳ දේ පිටිපස්සේ තියෙන්න ඕනේ ඒගොල්ලෝගේ මේ සිතුවිල්ල. හොඳ සිතුවිල්ල. තක්කඩි කමෙන් මේ වැඩේ කරනවා නම් ඒක නැත්නම් අපි කියන්න ඕන. දැන් මෙතන ඊළඟට තියෙන භයානක වැඩේ තමයි මේ ප්‍රැක්ටිස් එක. මේ පුරුද්ද මෙහෙම කරගෙන යනකොට චුට්ට මේක පටන් ගත්තේ හොඳ ආරම්භයක් ගත්ත අර සංවර්ධන කමිටුව රැස්වීම එකදී තමයි මේ ජනාධිපතිවරයා කිව්වේ ආණ්ඩුව බිස්නස් කරන්න ඕනේ නැහැ. ඔව් ආණ්ඩුව බිස්නස් කරන්න ඕනේ නැහැ තමයි. හැබැයි ඕගොල්ලෝ කලින් කිව්වේ ඒක නෙවෙයි. හරිද? ප්‍රතිපත්තියක නෙවෙයි මේගොල්ලෝ ඉන්නේ. හිතන වෙලාවට කවුරු හරි කියන එකක් මොකක් හරි එකක් එළියට දානවා. ඊට පස්සේ දැන් අර රයිගම් ලුණු එක දැන් බලනවා ඇති කොහොමද අලිමංගල ලුණු එක තමන් කරගන්නේ කියලා. ඔව් ඉතින් එයා ඉන්නෝනේ අර අධ්‍යක්ෂ මණ්ඩලයේ. ඒ දැන් ඒ ජනාධිපතිගේ ප්‍රතිපත්තිය අනුව දැන් ඒව කරන්නත් බෑ නජෙත්. බෑ. ලුණු සංස්ථා පවත්වා යන්න බෑ. ඒක දෙන්න ඕනේ. සීනි බෑ. සීනි එකත් අර වැහෙන්න යනවා කියලා කතාවක් තියෙනවානේ. ඒකත් ඒ මාර්ගේ තමයි යන්නේ. ජනතාවට ඒක තේරෙයි මෑත ඉතාලම නුදුරනාගතියදී. ඔව් දැන් ඊළඟ භයානකම වැඩේ අපිට පේනවා මේ සම්පකාර ඡන්දේ චුට්ට එකින් එක මාලිමාව පෙරදීගෙන යනවා. හරි දැන් වල පරදිනවා. මහා දරුණු විදිහට පරදිනවා. දරුණු කියන්නේ හැන්දි ගෑයිලා යන සමහර සම්පකාර සමේත් මේ ආණ්ඩු පක්ෂ එක්කෙනෙක් වශයෙන් එකක් නැහැ. සම්පූර්ණ විපක්ෂයට ගිහිල්ලා. එතකොට මේ හැන්දි ගෑවිලා යන මේ පරදිද්දී මේගොල්ලෝ හිතනවා දැන් තව ටික කාලෙකින් සම්පකාර කියලා එකක් ඕනද? ඒකත් පුද්ගලිකට කරන්නේ. සම්පකාර ඕනේ නැහනේ. ඉතින් Tamanට බලේ නැත්තම් බලේ නැති තැන ඒගොල්ලෝ ඉන්න ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ හිතනවා. හරිද? සම්පකාර ඕනේ නැහනේ. සම්පකාර ඕනේ අයින් කළා දාන්න. අයින් කළා දාන්න. ඒ එතනට එනවා මේ. එමින් ඉන්නේ. අපි මේ ඕගොල්ලන්ට කියන්නේ එතනට එමින් ඉන්නේ කියලා. සතොස කරගන්න බැරි වෙච්ච ගම සතොස මොකටද සතොස?
අයින් කරන්න. බලන්න සම්පකාර මොකටද? අපිට බලේ නෑනේ. අයින් කරන්න. ඒ ඔන්න උතන්ට ඇවිල්ලා අවසානයේදී පාර්ලිමේන්තුවත් මේගොල්ලෝ ඉන්න ගන්නවා. හරිද? يعني මේගොල්ලෝ අර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අත තියන්න ගන්නවා. ඒක කලින් කරන්න දෙවන්නේ පාර්ලිමේන්තුව වල දාන වැඩ. ඔව් ඒක ගිනි තැන්න. මේගොල්ලෝ මේ කියන්නේ මේ ව්‍යාපාර හරහා ඇවිල්ලා Tamanට බලේ නැති තැන් වලින් විද්‍රෝ වෙලා ඒක විද්‍රෝ වෙනා විතරක් නෙවෙයි. ඒක ඩිස්ට්‍රොයි කරනවා විනාශ කරලා දා. හරිද? ඒ වගේම ගිහිල්ලා මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එන්න පටන් ගන්නවා ඒ අත තියා. ඒකට එනවා. ඒකට දැනටත් ඒ සලකුණු පහළ වෙනවා. සලකුණු පහළ වෙනවා. ඒක තමයි අර ගිහිල්ලා මේ සභාපතිවරුන් මැද්දේ වෙන්න මැරලා යන්නේ මේ මහජන දිනවලදී. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ආවම ඒගොල්ලෝ හිතන අපිට මේක දැන් තවදුරටත් බලේ තියාගෙන ඉන්න බෑ. ඔව් රැඳෙන්න බෑ මේක. රැඳෙන්න බෑ. ඉතින් මේක ඕනේ නැහැ. මොකටද මේක? මට අයින් කළා දාන්න. ඔව්. තේරුණාද? 70 වසරක් තිස්සේ මේ මුන් කාලා තියෙන මේ සිස්ටම් එක ඔක්කොම මේ සිස්ටම් එක වැඩන්නේ. ඔව්. දැන් අනාවැකියක් කියනවනේ මේ ජනාධිපතිකම නැති වෙයි කියලා. ඇයි එයාට තේරෙන්න ගත්තාම එයාට ඊළඟ එක දිනන්න බෑ කියලා එයා මොකද කරන්නේ? මට දිනන්න බෑනේ මේක. අයින් කළා දාන්න. අයින් කළා. ඉවත් වෙනු. හරිද? ඉවත් කරනු කියලා තමයි ඊට පස්සේ යන්නේ. ඒ නිසා මේ හැම සංඥාවකම මේ සිග්නල් එකකම තියෙන පණිවිඩයක්. ඉදිරියට අපිට හිතන්න අවුරුදු 4 මෙහෙම වෙයි කියලා හිතන්න පණිවිඩයක් තියෙනවා. මේගොල්ලෝගේ ප්‍රැක්ටිස් එක මේගොල්ලෝගේ ගමන මේ විදිහට යන්නේ. නිසා ඒ පිළිබඳව අපි ඕගොල්ලොන්ට මේ අනාවැකි වෙන්නත් පුළුවන්. පාර කියනවා හරි පාර කියනවා ඔයගොල්ලෝගේ අතේ තමයි තින්නේ මේක හරි විදිහට බාර ගන්න හිතන්න අනිත් අයටත් කියන්න. එහෙනම් මම හිතන්නේ අද දවසට අපේ පණිවිඩය අපි ඔයගොල්ලන්ට කිව්වා. අවදියෙන් ඉන්න. සතොස බොහෝ දුරට තවදුරටත් නොතියෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ කොහොමද කියලා. නාමිකෝ හේ තියෙන පුළුවන්. ඔව් බෝඩ් ලෑල්ල අර කිව්වා වගේ වසන්ත කියනවා වගේ අපි බෝඩ් ලෑල්ලක් දෙන්න. බෝඩ් ලෑල්ල ඔයගොල්ලෝ ගහ ගන්න කියලා කඩේ සතොස මේ විදිහට තියෙන්නත් පුළුවන්. නැත්නම් ධම්මික පෙරේරා එයාගේ සුපර් මාකට් චේන් එක ලස්සට දාගනි. එහෙනම් ඔන්න පණිවිඩය කියන්නේ තමයි අපි ආවේ මේ ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය අපි ඔයගොල්ලන්ට කිව්වේ එක ප්‍රතිපත්තියක් නැතිකම චපලකම අපි ඒකට කියන්නේ චපලයි ඩබල් මයින්ඩඩ්. ඕකේ තමයි ආණ්ඩුව ඉන්නේ. එහෙනම් අවදියෙන් ඉන්න මිනිසුන්ට තේරුම් කරන්න මිනිසු දැනුවත් කරන්න බොරල් හන්දියත් එක දිගින් දිගටම එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න, share කරන්න. අපි ගිහිල්ලා නම් මේ බොරල් හන්දියෙන් අපි හරි පාර කියන්න යාවේ. ජය වේවා.